අයිබෝවන් මම ඩොක්ටර් ශාමිලා සමරනායක. මම අද හිතුවා ඔයාලත් එක්ක ස්ටීම් ඉන්හලේෂන් එහෙම නැත්නම් හුමාලය එහෙම නැත්නම් වාෂ්ප ඇල්ලීමේ ප්‍රයෝජන ගැන කතා කරන්න. මම දන්නවා සමහර අය ඇත්තටම නහය බ්ලොක් වුණාම එහෙම නැත්නම් ඔළුව කැක්කුමක් තියෙනකොට දුම් අල්ලනවා ඇති නේද? ඒ වුණාට ඔයාලා දන්නවද සතියකට එකපාරක්වත් මෙහිම ස්ටීම් ඉන්හලේෂන් කරද්දී අපේ සමට කොච්චර ලොකු වාසියක් ලැබෙනවද කියලා. අපි බලමු. ඉතින් ඇත්තටම අපේ සමේ තියෙනවා ස්වභාවික සිදුරු. අපි නිතර එළියට යනවා නම් අපේ සමි වායුගෝලයේ තියෙන නොයෙකුත් අපද්‍රව්‍ය, දූවිලි, දහඩිය වගේ දේවල් මේ සිදුරු ඇතුලේ තැන්පත් වෙලා සිදුරු බ්ලොක් වෙන්න ගන්නවා. ඉතින් මෙහෙම සිදුරු බ්ලොක් වෙනකොට මොකද වෙන්නේ? අපිට පිම්පල්ස්, බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් වගේ දේවල් ඇති වෙන්න ගන්නවා. ඒ වගේම අපේ සම හැදිලා තියෙන්නේ සෛල වලින්. ඇත්තටම සමේ උඩුස්තරය මැරුණු සෛල වලින් තමයි හැදිලා තියෙන්නේ. ඉතින් කාලයක් එක්ක මේ මැරුණු සෛල එකතු වෙනකොට අපේ සම ඩල් වෙන්න ගන්නවා. එහෙමත් නැත්නම් මේ සමේ තියෙන පැහැපත් ගතිය එන්න අඩු වෙන්න ගන්නවා. ඉතින් අපි මෙහෙම දුම් අල්ලනකොට, වාෂ්ප අල්ලනකොට ඇත්තටම මේ උඩුස්තරය මැරුණු සෛල බුරුල් වීමක් වෙනවා. ඒ වගේම තමයි අපේ මේ ස්වභාවික සිදුරු හිර වෙලා තියෙන කුණු දූවිලි හිර වෙලා බ්ලොක් වෙලා තියෙන සිදුරු ඇරෙන්න ගන්නවා. එතකොට අපිට ක්ලෙන්ස් කරලා එහෙම නැත්නම් ස්ක්‍රබ් කරගත්තාම වාෂ්ප ඇල්ලුවට පස්සේ ස්ක්‍රබ් එකක් කරගත්තොත් සතියකට සැරයක් ඇත්තටම මේ මැරුණු සෛල ඉවත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ සිදුරු ඇතුලේ හිර වෙලා තියෙන කුණු දූවිලි ඉවත් කරලා ගැඹුරු පිරිසිදු කිරීමක් කරගන්න පුළුවන්. ඉතින් මැරුණු සෛල ඉවත් වුනහම යට තියෙන අලුත් සමේ ස්තර එළියට එන්න ගන්නවා. එතකොට ලස්සන පැහැපත් ෆ්‍රෙෂ් ස්කින් එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සිදුරු වල තියෙන කුණු දූවිලි ඉවත් වුනහම අපිට පිම්පල්ස්, බ්ලැක් හෙඩ්ස් වගේ දේවල්, බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් වගේ දේවල් ඇතිවීම අඩු වෙලා හොඳ පැහැපත් පෙනුමක් ඇති වෙනවා. ඒ වගේම තමයි අපි හොඳින් හුමාලය ඇල්ලුවට පස්සේ සමට සීරම් එකක් එහෙම නැත්නම් සමට ගැලපෙන මොයිස්චරයිසර් එකක් ආලේප කරොත් සමට හොඳින් තෙතමනය රඳා පැවැත්වීමේ හැකියාවක් ලැබෙනවා. මොකද වාෂ්ප ඇල්ලුවට පස්සේ සම රත් වෙලා තියෙන්නේ. එතකොට ඒක හොඳ ප්‍රෙපරේෂන් එකක් මේ මොයිස්චරයිසර් එක එහෙම නැත්නම් සීරම් එක හොඳින් සමට උරාගෙන තෙතමනය රඳා පවත්ව ගන්න. ඒ වගේම තමයි මේ රස්නේ හුමාලය හින්දා අපේ සමට ඇතිවන රුධිර සංසරණයත් වැඩි වෙන්න ගන්නවා. ඉතින් මේ රුධිර සංසරණය වැඩි වෙනකොට සමට ගලා එන ඔක්සිජන් පෝෂක පදාර්ථ ප්‍රමාණය වැඩි වෙන්න ගන්නවා. එතකොට සම ලස්සන රෝස පාට පැහැපත් පෙනුමක් ලැබෙනවා. ඒ වගේම තමයි ඔයාලා දන්නවද මේ අපි අල්ලන වාෂ්පයට එසෙන්ෂල් ඔයිල් එකක් රෝස්, කැමමයිල්, ලැවෙන්ඩර් වගේ එසෙන්ෂල් ඔයිල් එකක බිඳු කීපයක් දැම්මහම මෙහෙම හුමාලය ඇල්ලුවොත් අපිට ස්ට්‍රෙස් එක නැති කරගන්නත් පුළුවන්. එතකොට අපේ මනස හොඳින් කාම් වෙනවා. ඉතින් මේවා තමයි අපිට හුමාලය ඇල්ලීමෙන් ලැබෙන වාසි. ගැඹුරු පිරිසිදු කර ගැනීම, හැම හොඳින් තෙතමනය රඳා පැවැත්වීම, සමට ලැබෙන රුධිර සංසරණය වැඩි වෙලා හොඳ රෝස පැහැපත් පෙනුමක් ලබා ගැනීම, ඒ වගේම අපේ ස්ට්‍රෙස් එක අඩු කරගන්නත් මේ සතියකට වරක්වත් හුමාලය ඇල්ලීම ඇත්තෙන්ම ප්‍රයෝජනවත් වෙනවා. දැන් අපි බලමු කොහොමද හුමාලය අල්ලන්නේ කියලා. ඇත්තටම අපිට ලොකු දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. බෝල් එකක් මේ වගේ ප්‍රමාණයකට බෝල් එකක්, ඒ වගේම උතුරන වතුර තුවායක් වගේ ද්‍රව්‍ය කීපයක් විතරයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඊට කලින් අපි හොඳින් සම පිරිසිදු කරගන්න ඕනේ. ක්ලෙන්සර් එකක් එහෙම නැත්නම් ෆේස් වොෂ් එකක් පාවිච්චි කරලා. එතකොට තමයි මේ හුමාලය හොඳට අපේ සමට උරාගෙන මම කතා කරපු වාසි ලබා ගන්න පුළුවන් වෙන්නේ. මතක තියාගන්න අපි මේ හුමාලය අල්ලන බෝල් එකක් මුහුණත් අතර අඩියක එහෙම නැත්නම් සෙන්ටිමීටර් 30ක වගේ දුරක් අනිවාර්යයෙන්ම තියාගන්න ඔයාලා. නැත්නම් සම ඩැමේජ් වෙන්න පුළුවන් ඕනකට වඩා තද රස්නේ හුමාලය අපේ සමට වැදුනොත්. ඒ වගේම හුමාලය අල්ලනකොට විනාඩි 5ක් එහෙම නැත්නම් විනාඩි 10ක් වගේ කාලයක් හොඳටම ඇති. මොකද ඕනවට වඩා හුමාලය ඇල්ලුවොත්
සතියකට එකපාරකුත් ඇති. ඊට වඩා හුමාලේ ඇල්ලුවොත් අපේ සම ඩැමේජ් වෙලා ඉරිටේට් වෙලා ඩ්‍රයි වෙන්න පුළුවන්. ඉතින් මෙහෙම උතුරන වතුර දැම්මට පස්සේ අඩියක දුරක් තියාගෙන තුවායකින් ඔළුව වහගෙන හොඳින් විනාඩි 5ක් 10ක් අතර හොඳට හුස්ම අරගෙන දුම් අල්ලන්න. ඊට පස්සේ මුහුණ දැන් මං කිව්වා හුමාලේ අල්ලනකොට අපේ ස්වභාවික සිදුරු ඇරෙනවා. ඉතින් මේ සිදුරු අනිවාර්යයෙන්ම ආපහු වහන්න ඕනේ. එහෙමනම් පුළුන් කෑල්ලකට ටෝන එකක් දාලා මුහුණ පිහිදන්න. එහෙම නැත්නම් අයිස් වතුර මුහුණට දාලා මේ සිදුරු වහගන්නත් පුළුවන්. මොකද මේ සිදුරු දිගට ඇරිලා තිබුණොත් තවදුරටත් නැවත කුඩු දූවිලි මේ සිදුරු ඇතුළට ගිහිල්ලා සම ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් මෙහෙම සිදුරු වහගත්තට පස්සේ අනිවාර්යෙන්ම සීරම් එකක් එහෙම නැත්නම් සමට ගැලපෙන මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න. එතකොට අපේ සමේ තෙතමනය හොඳින් රඳා පවත්වා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි මගේ ෆේෂල් ස්ටීම් එක. මේක එච්චර ගණන් නෑ, රුපියල් 1500ක් හරි 2000ක් වගේ තමයි වෙන්නේ. මේකටත් වතුර ටිකක් දාලා ප්ලග් කරලා මේක මෙහෙම දාලා හුමාලේ අල්ලන්න පුළුවන් මේ වගේ අඩියක දුරක් තියාගෙන. ඉතින් ඔයාලට ෆේෂල් ස්ටීම් එකක් නැත්තම් දුක් වෙන්න එපා. මොකද ඔයාට නිකන් බෝල් එකක් තුවායක් පාවිච්චි කරලා හොඳ වාෂ් පැල්ලීමක් කරගන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න ඔයාගේ සමේ එක්සීමා, දද කුෂ්ඨ වගේ දේවල් තියෙනවා නම්, එහෙම නැත්නම් ඔයාගේ සම ගොඩක් සෙන්සිටිව් නම්, එහෙම නැත්නම් රතු පාට හමක් නම් ඒකට අපි කියනවා රොසේෂියා කියලා. මේ වගේ සමේ කන්ඩිෂන්ස් තියෙනකොට හුමාලේ අල්ලන්න යන්න එපා. මොකද එතකොට මේ වගේ සමේ තියෙන රෝගී තත්ත්ව වැඩි වෙන්න පුළුවන් නිතර හුමාලේ ඇල්ලීම තුලින්. මේ වගේම තමයි සතියකට එකපාරක් එහෙම නැත්නම් වැඩිම වුණොත් දෙපාරක් හුමාලේ ඇල්ලීම හොඳටම ඇති. විනාඩි 5ක් හෝ 10ක් එකවරකට හුමාලේ අල්ලන්න. අනිවාර්යෙන්ම අයිස් වතුරෙන් එහෙම නැත්නම් ටෝන එකකින් සිදුරු වහගෙන ඊට පස්සේ සීරම් එකක් පාවිච්චි කරලා එහෙම නැත්නම් මොයිස්චර් එකක් රයිසර් එකක් පාවිච්චි කරලා සමේ තෙතමනය රඳා ගන්නත් අමතක කරන්න එපා. ඉතින් මේවා තමයි හුමාලේ ඇල්ලීමෙන් ලැබෙන වාසි. මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට කැමති ඇති කියලා. එහෙනම් මගේ YouTube channel එක Serene Radiance and Mindfulness කියන YouTube channel එක subscribe කරලා notification button එක press කරන්න. එතකොට මේ වගේ වැදගත් videos වලින් තවදුරටත් ඔයාලට මාව හම්බ වෙන්න පුළුවන් වෙයි. එහෙනම් ගිහින් එන්න. ආයිබෝවන්.